කොහොමද කට්ටිය ඔන්න කාලෙකට පස්සේ වීඩියක් කරන්න ආවා මගේ YouTube ආදෑම ඔගුලුන්ට පෙන්දන්න ඉතින් මේ තම මගේ අම්බෝ කාටුන් YouTube චැනල් එක හරි අපියන් ඇනටික්සොල්ට මුලින්ම මම මේ චැනල් එක පටන් ගත්තේ තැන්ට අවුරුද්ධකට විත්තර හා වෙන්න ඕන අවුරුද්ධකට වැඩීද මන්දන්න නෑ බල ලයිෆ්ටයිම් හරියටම පටන් පලනි වීඩියෝ එක දාලත් අම්මට සිරි අවුරුද්ධයක් වගේ දෙදස් විසි හතරේ ඔක්තෝබර් පලයෙන්ද දාලා තියන්නේ තුට දෙදස් විසි පහට අවුරුද්දයි විසි හයම අවුරුදු එක හමාරක් වගෙන ඉතිං 1.5 මිලියන් විතර ඇවිල්ල තියෙනවා ම වීඩියෝ සුද්දාලා තියෙනවා සෑන ගණක් කිය ඇටලිස් 100 දාලා තියෙනවා කොමත් 100ක්වත් දාලා තියෙනවා ෂෝට් එහමත් දාලා තියෙනවා වැඩිපුර වියස්සෙන් මහිතන ෂෝට්වලට තම ඉල්තින් ඉතිං ලෝන් වීඩියෝස් ලොන් වීඩියසුත් බරගානක් දාලා තියෙනවා කෝමත් විනාඩි 10 විතර ඒවා දාලා ඇති 50ක්වත් මෙතන දාල් තින 84ක් බලම පස්සටම ගිහිල්ලා 84ක් තින ලෝන් වීඩියස් සමහරවා විනාඩියක් දෙයක් වගේ තියන්නේ ඉතිං ඔන්න අවුරුදක හාමාරක් සෑන කට්ටක් කාගෙන චැල්ල ගැරගෙනාවා ෆෙස්බුක් එකනම් දැන් සෑන්ඩ ෆලෝස් ලයිල්ලින් මහිතන්නේ ලක්ෂ ඇත්ත දහක් දරන්නවා YouTube එක දැනට නමදහක් වගේ තමයි ඉන්නේ ඉතිං නොහොම තමයි දැනටම කොමරි මාස 6-7කට කලින් විතර මංහිතන්න මගේ මොනිටයිසේෂන් ඇක්ටව වුණා ආදෑම ගැන කියන්න කලින් මම පොඩ්ඩක් කියන්නම් මම මේ කරන්නේ අර පපට්ට නමන ඇනිමේෂනය ෆ්‍රේම් බයි ෆ්‍රේම් ඇනිමේෂන් කියන්නේ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට සීන එක අදිනවා ඉතින් සාමනෙන් තප්පර 10ක් විතර ඇනිමේෂන්යක් කරන්න දවසක් විතර යනවා සෑන් වෙලා ඉතින් ඉඳගෙන අදින්න ඕන මේ කාටුන් හදන ගැන ටියුටෝරියල් එහෙම මම මේ channel එකේ දාලාත් ඇති ඔයගොල්ලෝ නම් බලන්න පුළුවන් ඉතින් ඔන්න සෑන කාලකට පස්සේ මට ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්න උවමනා වුණා කොහොමද මම අවුරුදු දෙක මාරක මහන්සිය කීයක් හම්බ කරාද කියලා මම ඉතින් YouTube එකේ ගත්ත ආදායම් වලින් මොනවද කරේ කියන එක වෙන ඉතින් එන වැඩි කතා බහ ඕනේ අපි කෙලින්ම යන් ඇනලිටික්ස් වලට ලයිෆ්ටයිම් කියක් හොයලා තියෙනවද කියලා බලමු රෙවිනිව් එකට ගියා ඔන්න ලයිෆ්ටයිම් මගේ රෙවිනිව් එක කියන්නේ අවුරුදු එකමාරක මහන්සිය කොමත් වීඩියෝස් 100ක් මේ 200කට කිට්ටු ඇඳලා ඇති මේ අවුරුදු කමාර ඇතුළත දවසට පැය 6-7ක්වත් ඇඳලා ඇති කොට අවුරුදු කමාරක පැය 6-7ක් කොච්චර ඉතින් කැප කරලාද නේද බලමු කවන්න ගවන්නයි ඔන්න මගේ දවන්ත ආදායම ඩොලර් 8යි යකෝ ඩොලර් 8යි මේ අවුරුදු කමාරට හම්බෙලා තියෙන රින්ද බලමු ඩොලර් 8ක් කියන්නේ කීයක්ද කියලා USD LKR රුපියල් 2819 මීට වැඩිය හොඳයි
ඉතින් ඔන්න අවුරුදු කමාරට මං හොල දිනවා 2819ක් ඉගන්නේ රුපිය 200ක්තර මාසයට හොයල දී නොන්නේ එන්නේ අඩුම ඉතිං මෙතන ලොකුලයින්න ඇත්තන බං ඩොලර එක අවුරු දෙකා මාරකටන ඩොලර එක උපරිම හම්බෙලා දින දවසට අනි නගඉතින් බින්දුව දශම දෙකයි ඔම්මට දරි බින්දුවයි දශම බින්දුව දෙකයි සත කොරක් තමේද මන්න බින්දුව බින්දු ඉන්න පහයි ඕක තමා ඉතින් මගේ ආදායම ගයිස් ඩොලරටයි අවුරුදු කමාරටම ඉතින් මං මේක ආතල්ලෙකට තමයි ඉතින් කරන්න නම් ආදෑම නම්ම නම් බලාගන්නෙවෙයි ඇත මිතින් කිවොත් ආදෑමත් බලාපොරොත්තුනා ඉතින් ආදායම එන්න වනට දැයිද ආතල්ලෙකට අද යනවා වෙලාවත් තියෙනලාකට ආතල් කාටුනක් කරම දානු ආදායම අඩුවෙන් ප්‍රධාන හේතු තමයි ඉතිං මේකර ෆනි පැත්තරන තියෙන කොමඩි කැටගරිය එතකොට ඉතිං සාමාන්‍යෙන් වියස් දාහට බින්දුවදශම බින්දුව එකක් වගේ අරම තම ගෙවන් අමතින් රෙවනි උපවන්ගේ බින්දුවදශම බින්දුවයි දෙකයි ති මිලියනයක් ගත් ඩොලර් 8-9ක් තමායින් ඉතින් කොම අනිකති ලංකායි ෝඩියන්සිකට බලනතක් ප්‍රධාන හේතු තුනයි කොමඩි කැටගරියක රෙවෙන RP ගොද RP එම එකද වීගත් මන්දන්න RPM RPM එක අඩුයි කොමඩි හින්ද දෙවැනි හේතුව තමයි බලන ඔඩියන්ස එක ලංකාව තුන්ගෙන හේතුව තමයි මට ඉතින් විනාඩි 8කට විතර ලොකු වීඩියෝස් හදන්න අමාරු උපරිම විනාඩියක් දෙයක් වීඩියෝස් තම හදන්න තකොට ඉතින් එක ඇඩ් එකක් වගේ තම ඇඩුවෙන් විනාඩි 8ක විතර වීඩියක් හදන්න සති දෙක තුනක් යනවා ඉති කාලෙ සෑහෙන්ඩ යනවා ඉතිං ඔය කරුණු තුන හින්ද තමයි ඉතිං මට මේ වගේ දැවන්ත ආදායමක් හම්බෙලා තිය කමන්න ඉතින් මේ ආතල් එකට කරගෙන හින්ද ඉස්සරහටත් වීඩියෝ දාන ඔගොල්ලු දිගටම සෙට්ටලයින්න එන ගයිස් ගිල්ලෙන්න ඕක තමයි ඉතින් මගේ ආදාය ඔගුල චැනලක් කරන මීට වඩාට හිතල බල කරන්න හොඳ කැටගරික් කරන්න එතකොට පොරින් ෝඩියන්සයක් ෆෝකස් කල් තොර ගානක් වන්න පුලො හොබියක් වගේ විදිර කරනනති අවුලන්න ආදායම් බලාපොරොත්තුවන වෙන කැටගරියක තෝරගන්න ගෙල්තම මට කියන්න තින් එනම් ආයහම්බම වීඩියෝ එක්